තියන්නේ ඔබතුමාව දෙවියන් වහන්සේ අද තෝරාගෙන තියෙන. මේ අහිංසක මිනිසුන්ගේ ෆොටෝ YouTube වල Facebook වල දාලා ලෝක වටේ සවාරි ගහනවා. සප පහසු වාහන වල යනවා. ලෝකෙන් සල්ලි ගෙන්න ගන්නවා. ලැජ්ජ නැද්ද උඹට? ඔබතුමාගේ ජීවිතේ අද පැහැදිලි වෙනසක් ඇති වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ ආදරය අද අත්දකින්න යන්නේ ඔබ. ඔබ සමහර ගෙවල් වල සල්ලි බෙදෙනවා. සමහර ගෙවල් වලට ඇත්තෙම නැහැ. ලෙඩ සුව වෙනවා කිය මිනිසුන්ට බොරු කර කර සුව වෙච්ච ලෙඩෙකුත් නැහැ. තව නිමේෂයකින් දෙවියන් වහන්සේ ඔයාව ආලෝකමත් කරනවා. දැන් යක්ෂයාට ඉන්න බෑ. ඔය කලඹවනවා. වගේ මනස දැන් කැළඹිලා තියෙන්නේ. යක්ෂයාට ඉන්න බෑ. ඇයි මේ ඔයා දැන් ඔයාට දැන් හොඳක් වෙන්න යන්නේ. ඔබගේ බයිබලයේ දේශනා අහලා තමයි අක මිනිසුන් ගොළු නරක වෙලා තියෙන්නේ. අන්න ගෑනුත් එක මිනිසුන් එළියට බහින්න දෙන්නේ නැහැ. ගෑනු මිනිසුන්ව කණ්ඩ හදනවා. මොකක්ද ඔබ කරන දේශනාව? ඔබතුමාට ලොකු ගමනක් යන්න තියෙනවා. ඔබතුමා තමා මගේ රාජකාරියේ නායකත්වය ගන්න. දෙවියන් වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ ඔයාව සූදානම් කරලා තියෙනවා. මගුල කියපම් බලන්න ඔබ සුව කරපු එක ලෙඩෙක්. පුළුවන් නම් කියපන්. ඔබතුමාගේ අම්මා ඇහේ ඔපරේෂන් එකක් කරන්න හිටියේ. ඔයා දන්නව ඇතිනේ. අපේ ආඥාවට සම්බන්ධ වුණා අම්මා. අන්තිමට ඇයගේ විශ්වාසයෙන් හින්දා ඇය සුව වුණා. ඔපරේෂන් එකක් කරන්න උන්නේ නැහැ. ඔයා ඒක දන්නේවත් නෑනේ. ඔයා අම්මා ගැන හොයලා බැලුවේවත් නෑනේ. ඔබතුමාගේ අක්මාවේ රෝගය සුව වුන්නේ නෑනේ. ඒක දොස්තරවරුන්ට ගොඩාක් කල් ගියා හොයාගන්නනේ. ඔබතුමාගේ විශ්වාසය තව දියුණු වෙන්න ඕන. ඒක ළඟ තියෙන්නේ. ඔබතුමාට සුව වුන්නේ නෑනේ. සුව වුන්නේ නෑ. ඔය කොහොමද මගේ අක්මාවේ ලෙඩක් තියනවා කියලා? ඔයාව මම මුලින්ම දකිද්දි දෙවියන් වහන්සේ වාගෙන මුලින් ඉඳන් අගට ඔක්කොම දේවල් මට අනාවරණය කළා. ඔයාටත් එවැනි බලයක් ලැබෙන්න යන්නේ. ඔබතුමා අද ඉඳලා අපේ සේවයට එනවා. ඔබතුමාට අද ඔය අක්මාවේ ලෙඩට සුවය ලැබෙනවා. ඒක අයිති කරගන්න.